අද මම ඔයාලට ස්වාම් තින් කියන භයානක ටීවී කතාමාලාව ගැන කියලා දෙන්න යනවා. මේ රිවිව් එකේ ස්පොයිලර්ස් තියෙනවා. ඒ නිසා සැලකිලිමත් වෙන්න. කතාව ආරම්භ වෙන්නේ සම්පූර්ණයෙන්ම අඳුරු වගුරු බිම් වනාන්තරයකින්. නාවිකයින් තුන්දෙනෙක්ට අභිරහස් පෙට්ටියක් වගුරු බිම ඇතුළට ගෙන ගොස් දමා ඉන්න කාර්යයක් ලැබෙනවා. ඒ තෝන් දන්නේ නැහැ මේ ක්‍රියාව නිසා මාරාන්තික ප්‍රතිවිපාක ඇති වෙන බව. වැඩේ ඉවර කරලා යන්න හදන වෙලාවේ ඔවුන්ගේ බෝට්ටුවේ එන්ජිම පනගන්නේ නැහැ. එකවරක්ම නොපෙනෙන විශාල බලවේගයක් බෝට්ටුවට පහර දෙනවා. බෝට්ටුව දැඩි ලෙස සෙලවෙන්න පටන් ගන්නවා. ඊළඟ මොහොතේ වතුර යටින් දැවන්ත වැල් කිහිපයක් මතුරලා නාවිකයෙකු වතුර යටට ඇදගෙන යනවා. අනිත් දෙන්නා අඳුර නිසා කිසිවක් නොපෙනී බියටපත් වෙනවා. වතුර යටට ඇදගෙන ගිය මිනිසා ලී වැగిරෙන මුහුණක් සමග නැවත මතුවලා උදව් ඉල්ලනවා. ඔහු බෝට්ටුවට ආපසු වෙන්න හදන මොහොතේම වැල් නැවතත් පහර දී ඔහුව ගිල්වා මරා දමනවා. ඊ සමගම වනාන්තරයේම ජීවමාන වාගේ චලනීය වෙන්න පටන් ගන්නවා. බියටපත් නාවිකයන් වතුරට පුපුරන ද්‍රව්‍ය විසි කරනවා. විශාල පිපිරීමක් සිදු වෙද්දී වනාන්තරයෙන් වේදනාකාරී හඬක් නිකුත් වෙනවා. ඒ අඳුරු බලවේගය තවත් කෝපයට පත් කරනවා. වැල් බෝට්ටුවට විදගෙන ඇතුල් වෙලා එක් නාවිකයෙකුගේ හදවත විදිනවා. පසුව ඔහුගේ සිරුර අහසට උසවා පින්වනවා. දැන් ඉතිරි වෙන්නේ වයසක නාවිකයා විතරයි. ඔහු විරලට පැනලා බේරින්න උත්සාහ කළත් අවසානයේම ඔහුවත් එම භයානක වැල් වට කරගන්නවා. ඊළඟ උදෑසන පාසලකදී සුසී නම් කුඩා දැරියක් අසනීප තත්වයකින් පෙළෙනවා. ඇය කළු පැහැති දියරයක් කැස්සෙන් පිට කරනවා. නාසයෙන් ලී ගලනවා. දැඩි වේදනාවෙන් ඇය බිම වැටි සිහි නැති වෙනවා. ඇගේ ගුරුවරිය වහාම ඇය රෝහලට රැගෙන යනවා. මේ අතර ඇබී නම් වෛද්‍යවරියක් අප්‍රිකාවේ රෝග ව්‍යාප්තියක් පාලනය කිරීමේ කටයුතු වල නිරත වෙනවා. ඇය රෝග පාලන විශේෂඥවරියක්. පිහියක් අතේ තබාගෙන සිටින කුඩා පිරිමි දරුවෙකුට මුහුණ දුන්නත් ඇය බිය වෙන්නේ නැහැ. ආරක්ෂිත ඇඳුම ඉවත් කරලා සිනහවකින් දරුවා සංසුන් කරනවා. ඒ නිසා දරුවා ඉක්මනින්ම ඇයව විශ්වාස කරනවා. ටික වේලාවකට පසු ඇබීගේ සහයකයා අලුත් කාර්යයක් ගැන දැනුම් දෙනවා. ඇයගේ උපන්ගමක නොදන්නා වෛරසයක් පැතිර යමින් පවතින බව ඔහු කියනවා. ඒ ඇසූ ඇබී දැඩි ලෙස පුදුම වෙනවා. මොකද එම ස්ථානය ඇය අවුරුදු ගණනාවකට පෙර අත්හැර ගිය උපන්ගම වීම නිසා. රෝහලට පැමිණි ඇබී නගරයේ එකම රෝහලේ වෛද්‍යවරුන් සමග කතා කරමින් වර්තමාන තත්ත්වය ගැන දැනගන්නවා. දිනින් දින තවත් රෝගීන් වාර්තා වෙමින් තිබෙන නිසා තත්ත්වය බරපතල බව ඇයට තේරෙනවා. ඇය වහාම සියලුම වෛද්‍ය කාර්ය මණ්ඩලයට දැඩි ආරක්ෂක ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙස උපදෙස් දෙනවා. රෝගපාලන කණ්ඩායම රෝගය පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර ප්‍රතිකාරයක් සොයා ගැනීමට උත්සාහ කරනවා. ඇබී රෝගයේ පළමු රෝගියා වූ සූසීව නිරීක්ෂණය කිරීමට හුදකලා කාමරයට ඇතුළු වෙනවා. එහිදී ඇය අසාමාන්‍ය දෙයක් දකිනවා. සූසීගේ ඇඳ මත අමුතු ඇලෙන සුළු දියරයක් සහිත ගස් අත්තක් තිබෙනවා. මේ රෝගයට සම්බන්ධ විය හැකි බව සිතා ඇය ඒ පරීක්ෂණ සඳහා බහර දෙනවා. සංවාදයේ අතරතුර සූසීගේ පෙනහළුද ආසාදනය වී ඇති බව ඇයට දැනගන්න ලැබෙනවා. ඒ අතරතුර ඇය රෝහල තුල අමුතු පුද්ගලයෙකු රෝගීන්ගේ වාර්තා පරීක්ෂා කරන බව දකිනවා. ඔහු කවුදයි ඇසූ විට ඔහු සංසුන්ව මට උදව් කරන්න පුළුවන් කියලා පවසනවා. ඔහු සූසීගේ වෛද්‍ය වාර්තා බලන්න ඉල්ලන නමුත් රෝහල කාර්ය මණ්ඩලයේ ඔහුව පිටස්තරයෙකු ලෙස සලකා එළියට දමනවා. ඉන්පසුව ඇබීගේ සහායකයා වැදගත් තොරතුරක් ලබා දෙනවා. සූසීගේ මව මීට කලින් මිය ගොස් ඇති අතර ඇගේ පියා ඊයේ රාත්‍රියේ වගුරු බිමේදී අතුරුදහන් වී ඇති බව ඔහු කියනවා. මේ ඇසූ ඇබී වහාම පරීක්ෂණයක් ආරම්භ කරන්න තීරණය කරනවා. ඇය තනිවම සූසීගේ නිවස වෙත යනවා. එම අවස්ථාවේම පොලිස් රථයක්ද එම ස්ථානයට පැමිණෙනවා. රථයෙන් බැස එන නිලධාරියා දැක ඇබී පුදුම වෙනවා. ඒ ඇගේ ළමා කාලයේ පාසල් මිතුරා වූ මැට්. වසර ගණනාවකට පසු නැවත හමු වූ ඔහු දෙදෙනා සතුටින් අතීතය සිහිපත් කරනවා. මැට් ඇයට කියනවා සූසීගේ පියා හොඳ මිනිසෙක් වුණත් වගුරු බිම තුල නීති විරෝධී කටයුතු වල නිරත වුණා. නිවස පරීක්ෂා කරන අතරතුර ඔහුට අමුතු දෙයක් පෙනෙනවා. ඉදිරිපස දොර විවෘතව තිබෙනවා. නිවස පුරාම අසාමාන්‍ය වැල් පැතිර තිබෙනවා. හදිසියේම ඉහළ මාලයෙන් අමුතු ශබ්දයක් ඇසෙනවා. ඔහු කතා කළත් කිසිවෙක් පිළිතුරු දෙන්නේ නැහැ. ඒ නිසා මැට් සහ ඇබී සෙමින් උඩු මහලට යනවා. ඉහළ මාලයේ කොරිඩෝරේ ඉතාමත් භයානකයි. බිත්ති පුරා වැල් වැවී තිබෙනවා. කොළ පැහැති අමුතු දියරයක් හැමතැනම පැතිරී තිබෙනවා. මැට් තම තුවක්කව ඇදගෙන ශබ්දයේ එන කාමරයේ දොර විවෘත කරනවා. එහිදී ඔහු දකින්නේ බිම වාඩි වී යමක් කපා පරීක්ෂා කරමින් සිටින අමුතු පුද්ගලයෙකුයි. මැට් ඔහුගේ උරහැසියට තට්ටු කළ විගසම ඔහු බියෙන් බිම වැටෙනවා. ඇබීට වහාම ඔහුව හඳුන ගන්න පුළුවන් වෙනවා. ඒ රෝහලින් එළියට දැමු අමුතු මිනිසා. ඔහු තමන් නම ඇලෙක් බවත් රෝගයට ප්‍රතිකාරයක් සොයා ගැනීම සඳහා සාම්පල එකතු කරමින් සිටින බවත් පවසනවා. ඉන්පසුව ඔහු අසල නානකාමරය පරීක්ෂා කරන්න කියනවා. නානකාමරයට ගිය ඔවුන් දකින්නේ දැඩි භයානක දර්ශනයක්. සුසීගේ පියා මිය ගොස් තිබෙනවා. ඔහුගේ සිරුර පුරාම අමුතු වැල් වැවී තිබෙනවා. ඔහුගේ ශරීරය අසාමාන්‍ය ආකාරයකින් කිලින්ම සිටගෙන තිබෙනවා. මෙවැනි දෙයක් කවදාවත් නොදුටු නිසා සියල්ලෝම පුදුමයටපත් වෙනවා. ඇබීට සිංකේ කාසල ඖෂධ බෝතලයක් හමු වෙනවා. එය දැක ඇය සැක කරනවා ඔහු දැඩි වේදනාවකින් මිය ගොස් ඇති බව. ඉක්මනින්ම බලධාරීන් එම ස්ථානය වසා දමා මරණයට හේතුව සොයා ගැනීමට කටයුතු ආරම්භ කරනවා.
ඒ අතරතුර ඇබි ඇලෙක් ගැන තවත් තොරතුරු දැනගන්නවා. ඔහු නගරයෙන් පැමිණි ජීව විද්‍යාඥයෙක් බවත් මාස කීපයකට පෙර වගුරුබිමි වාණිජ වටිනාකම පරීක්ෂා කිරීම සඳහා රැකියාවට බඳවාගෙන තිබූ බවත් ඇයට දැනගන්න ලැබෙනවා. නමුත් ඇලෙක් විසින් සොයාගෙන තිබුණේ සාමාන්‍ය ශාකයක් නොව භයානක අභිරහසක් බව ඇයට තවමත් නොතේරෙනවා. මරණ පරීක්ෂණය අවසන් වූ පසු ඇලෙක් ඇබීට වැදගත් යෝජනාවක් කරනවා. මගේ පර්යේෂණාගාරයට එන්න. මම හිතනවා මේ රෝගයට හේතුව සොයාගන්න අපිට පුළුවන් වෙයි. වෙනත් කිසිදු ප්‍රතිකාර ක්‍රමයක් නොමැති නිසා ඇබී ඒ යෝජනාව පිළිගන්නවා. දෙදෙනාම බෝට්ටුවක නැගලා වගුරුබිම මැදට ගමන් කරනවා. ටික වේලාවකට පස්සේ ඔවුන් විශාල ජල නිවසක් වගේ පෙනෙන ස්ථානයකට ළඟා වෙනවා. ඒ තමයි ඇලෙක්ගේ රහස් පර්යේෂණාගාරය. ඇතුළට ගිය විට ඇබී පුදුම වෙනවා. නවීනතම පර්යේෂණ උපකරණ විශාල ප්‍රමාණයක් එහි තිබෙනවා. ලෝකයේ විවිධ ප්‍රදේශවලින් එකතු කරපු ශාක සාම්පලත් එහි ගබඩා කරලා තිබෙනවා. එහිදී ඇලෙක් තමන් සොයාගත් භයානක සොයා ගැනීම ගැන කියන්න පටන් ගන්නවා. ඔහුට අනුව වගුරුබිම තුළ මියුටජන් කියන අමුතු ජීව විද්‍යාත්මක ද්‍රව්‍යයක් පවතිනවා. එය මිනිස් ජාන වෙනස් කර ශාරීරිය විකෘති කිරීමට හැකි ඉතාමත් බලවත් ද්‍රව්‍යයක්. පර්යේෂණ සිදු කරන අතරතුර ඔහු වගුරුබිමේ ගැඹුරුම ස්ථානවලින් මෙම ද්‍රව්‍ය සාම්පල එකතු කර තිබෙනවා. ඇබීට එය ඔප්පු කිරීමට ඇලෙක් කුඩා අත්හදා බැලීමක් පෙන්වනවා. සාමාන්‍ය වැල් කිහිපයක් විශේෂ වීදුරු පෙට්ටියක් තුළ තබනවා. ඉන්පසුව මියුටජන් ද්‍රව්‍ය බිඳු කිහිපයක් ඒ මත දමනවා. තත්පර කිහිපයකින්ම පුදුම දෙයක් සිදු වෙනවා. එම වැල් අසාමාන්‍ය වේගයකින් වර්ධනය වෙන්න පටන් ගන්නවා. මුළු වීදුරු පෙට්ටියම මොහොතකින් පුරවනවා. ඒත් ඊළඟට සිදුවන්නේ ඊටත් වඩා භයානක දෙයක්. එම වැල් වීදුරුව කඩාගෙන පිටතට එන්න උත්සාහ කරනවා. ඒවා ජීවමාන සත්වයන් වගේ හැසිරෙන්න පටන් ගන්නවා. ඇලෙක් වහාම විශේෂ රසායනික වායුවක් මුදා හරිමින් ඒවා විනාශ කරනවා. මේ දේ දැකපු ඇබීට තේරෙනවා සුසී ඇතුළු රෝගීන්ගේ රෝගිය සහ මෙම මියුටජන් අතර සම්බන්ධයක් තිබිය හැකි බව. ඔවුන් රුධිර සාම්පල සමග මෙම ද්‍රව්‍ය සසදා බලලා ප්‍රතිකාරයක් සොයාගන්න තීරණය කරනවා. මේ අතර නගරී තත්ත්වය තවත් උණුසුම් වෙමින් තිබෙනවා. නගරාධිපතිවරයා හදිසි රැස්වීමක් ඇඳවනවා. රෝගිය ගැන බියටපත් නගරවාසීන් කෝපයෙන් පිරී ඉන්නවා. බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ වගුරුබිම මිනිසුන්ට පලිගන්න උත්සාහ කරන බවයි. මොකද වසර ගණනාවක් තිස්සේ විවිධ සමාගම් වගුරුබිම විනාශ කරමින් සංවර්ධන කටයුතු කර තිබුණා. එම අවස්ථාවේ නගරී ධනවත් ව්‍යාපාරිකයා වූ ඇවරි සන්ඩර්ලන්ඩ් ඉදිරියට එනවා. ඔහු පවසන්නේ තමන්ගේ පර්යේෂණය වගුරුබිමින් නව පොහොර වර්ගයක් නිපදවීමට උපකාරී වන බවයි. එමගින් නගරයට විශාල ආර්ථිකවාසි ලැබෙන බවත් නව රැකියා අවස්ථා බිහිවන බවත් ඔහු කියනවා. දිගු කතාවකින් පසුව ඔහු ජනතාව සංසුන් කිරීමට සමත් වෙනවා. රැස්වීම අවසන් වූ පසු ඇලෙක් ඇවරි හමු වෙලා තමන්ගේ සැකය ගැන කියනවා. මේ රෝගය සහ වගුරුබිම අතර සම්බන්ධයක් තියෙනවා. නමුත් ඇවරියේ ගැන කිසිම උනන්දුවක් දක්වන්නේ නෑ. ඔහු කියන්නේ මිනිස්සු ලෙඩවෙන එක සාමාන්‍ය දෙයක් පවයි. ඒ වගේම සති දෙකකට කලින් තමන් ඇලෙක්ව රැකියාවෙන් ඉවත් කළ බවත් කියනවා. මේ ඇසූ ඇලෙක් තවත් සැකයට පත් වෙනවා. මේ අතර ඇබී සහ ඇලික් මියගිය නාවිකයාගේ සිරුරෙන් ලබාගත් වැලක් පරීක්ෂා කිරීමට තීරණය කරනවා. මියුටජන් ද්‍රව්‍ය බිඳුවක් එම වැල මත දමනවා. ඉවට සිදුවනදී දැක ඔවුන් දෙදෙනාම කම්පනයට පත් වෙනවා. මිය ගොස් තිබූ ශාක සෛල නැවත ජීවමාන වෙනවා. නමුත් ඔවුන්ට නොපෙනෙන තැනක තවත් භයානක දෙයක් සිදුවෙමින් තිබෙනවා. මියගිය නාවිකයාගේ සිරුර තුළ තිබූ වැල්ද වේගයෙන් වර්ධනය වෙන්න පටන් ගන්නවා. එම සිරුර නැවත සජීවී වෙන්න සූදානම් වෙනවා. මුලින්ම මැරුණු ශාකසෛල නැවත ජීවමාන වෙනවා. ඒත් ඊළඟ මොහොතේ සිදුවන්නේ කිසිවෙකු බලාපොරොත්තු නොවූ දෙයක්. මියගිය නාවිකයාගේ සිරුර හදිසියේම චලනය වෙන්න පටන් ගන්නවා. එකම වෙලාවේ රෝහලේ සිටින සුසීගේ තත්ත්වයක් හදිසියේම වෙනස් වෙනවා. ඇයගේ ශරීරයත් අමුතු ප්‍රතිචාරයක් දක්වන්න පටන් ගන්නවා. මේ සිදුවීම් දෙක එකිනෙකට සම්බන්ධ බව පෙනෙන්න පටන් ගන්නවා. හදිසියේම මියගිය නාවිකයාගේ සිරුර සම්පූර්ණයෙන්ම නැගිටිනවා. එය තවදුරටත් මිනිසෙකු නොවේ. වැල් සහ ශාකවලින් සෑදුණු භයානක ජීවියෙකු බවට පත් වෙලා. ඇබී සහ ඇලෙක් දෙදෙනාම බියෙන් පසුපසට යනවා. ඒත් එම ජීවියා ඔවුන් දෙසට සෙමින් ගමන් කරන්න පටන් ගන්නවා. එක්වරම බිමින් දැවන්ත මුල් මතුවෙනවා. මුළු කාමරයම වැල්වලින් පිරෙන්න පටන් ගන්නවා. ඇබී පලා යාමට උත්සාහ කරන මොහොතේ වැලක් ඇගේ දෙපා වටා ඉදිනවා. ඇය බිම වැටෙනවා. තත්ත්වය තවත් භයානක වීමට පෙර ඇලෙක් ඉක්මනින් ක්‍රියා කරනවා. ඔහු ඇබීව ගලවාගෙන එතනින් ඉවත් කරනවා. ඒ අතරතුර සුසීද එම ස්ථානයට පැමිණෙනවා. නමුත් තමන්ගේ පියාගේ විකෘති වූ සිරුර දැකපු ඇය දැඩි කම්පනයට පත්ව සිහි නැති වෙනවා. ඇබී වහාම සුසීව රැගෙන එතනින් පැන යනවා. මේ අතර ඇලෙක් තනිවම එම ජීවියාට මුහුණ දෙනවා. ඔහු අවට තිබූ මත්පැන් බහලුමක් ගෙන වැල් මතට විසි කරනවා. ඉන්පසු ගින්නක් දල්වනවා. ගින්න වැල් අතර වේගයෙන් පැතිරෙනවා. අවසානයේ එම විකෘති ජීවියා විනාශ වෙනවා. එකවරම වැල්වල වර්ධනයක් නතර වෙනවා. මේ අතර සුසීගේ හෘද ස්පන්දනය නතර වෙලා තිබෙනවා.
ඇබී දැඩි උත්සාහයකින් ඇයට CPR ලබා දෙනවා. තප්පර කිහිපයකින් පසුව සුසී නැවත හුස්ම ගන්න පටන් ගන්නවා. ඇයගේ හෘද ස්පන්දනයත් යථා තත්ත්වයට පත් වෙනවා. ඇයගේ ජීවිතය බේරා ගන්න ඇබී සමත් වෙනවා. මෙම සිද්ධවීම් වලින් පසුව ඇලෙක් සහ ඇබී අතර විශේෂ බැඳීමක් ඇති වෙන්න පටන් ගන්නවා. ඒ තොන් දෙදෙනාම දන්නවා මේ අභිරහස තවමත් අවසන් නැති බව. මියගිය නාවිකයාට ඇත්තටම සිදු වූ දී සොයා ගැනීමට ඔවුන් තීරණය කරනවා. එම පරීක්ෂණය ඔවුන්ව නගරයේ ජනප්‍රිය අවන්හලක් වෙත ගෙන යනවා. එහිදී ඔවුන්ට හමු වෙන්නේ ලිස්. ඇය අවන්හලේ අයිතිකරුගේ දියණිය වගේම නගරයේ ප්‍රසිද්ධ ස්වාධීන මාධ්‍යවේදිනියක්. ලිස්ගෙන් ඔවුන් වැදගත් තොරතුරක් දැනගන්නවා. රාත්‍රී කාලයේ නාවිකයන් කිහිප දෙනෙක් ගැඹුරු වගුරු බිමට යාමට කුලියට ගෙන තිබෙන බව ඇය කියනවා. එහෙත් එම ගමන් ගිය බොහෝ දෙනා අභිරහස් ලෙස අතුරුදහන් වෙලා. ඒ වැඩි පිටුපස සිටින පුද්ගලයා කවුද කියලා කිසිවෙකු දන්නේ නැහැ. මේ අතර හදිසියේම ඇවරිගේ බිරිඳ මරියා ඇබී හමු වෙන්න එනවා. ඇය පෞද්ගලිකව කතා කරන්න ඉල්ලනවා. එවිට අපිට අතීතයේ සිදු වූ වේදනාකාරී රහසක් දැනගන්න ලැබෙනවා. මරියාගේ මියගිය දියණිය තමයි ඇබීගේ ළමා කාලයේ හොඳම යෙහෙළිය. වසර ගණනාවකට පෙර සිදු වූ අවාසනාවන්ත අනතුරකින් ඇය මිය ගොස් තිබුණා. පොලිසියේ අනතුරක් ලෙස තීරණය කළත් මරියා තවමත් ඒ මරණයට ඇබීට දොස් පවරනවා. ඇය ඇබීට තර්ජනයක් කරනවා. මේ වසංගතයේ ඉවර වුණාම මේ නගරයෙන් යන්න. ඇබීගේ සිත අතීත මතකවලින් බර වෙනවා. නමුත් ඇය දන්නවා ඇත්ත හෙළි කරගන්න නම් ඉදිරියටම යා යුතු බව. ඒ අතරතුර වගුරු බිම තුල තවත් විශාල අභිරහසක් ඔවුන් බලා සිටිනවා. ලිස් ලබා දුන් තොරතුරු අනුව ඇබී සහ ඇලෙක් වගුරු බිම තුල සිදුවන අභිරහස් ක්‍රියාකාරකම් ගැන තවත් සොයා බැලීමට තීරණය කරනවා. එදා රාත්‍රියේම ඔවුන් බෝට්ටුවක නැගලා ගැඹුරු වගුරු බිම වෙත යනවා. අහස පුරා අකුණු ගහනවා. තද වැස්සක් ඇදහැලෙනවා. මුළු පරිසරයේම භයානක බවකින් පිරී තිබෙනවා. ටික දුරක් ගිය පසු ඔවුන්ට විශාල වැල් වලින් විනාශ කර දමා තිබූ බෝට්ටුවක් හමු වෙනවා. එය සාමාන්‍ය අනතුරක් වගේ පෙනෙන්නේ නැහැ. බෝට්ටුවේ සෑම තැනම දැවැන්ත වැල් ඇදී තිබෙනවා. ඇලෙක් සහ ඇබී බෝට්ටුව පරීක්ෂා කරන අතරතුර එහි තිබූ ලැප්ටොප් පරිගණකයක් සහ විශේෂ රසායනික බහලුමක් සොයා ගන්නවා. එම බහලුම තුල කහ පැහැති අමුතු ද්‍රව්‍යයක් තිබෙනවා. එය වගුරු බිමට රහසිගතව මුදා හැරීමට භාවිතා කරන උපකරණයක් බව පෙනෙනවා. ඔවුන් එය පරීක්ෂා කිරීම සඳහා ඇලෙක්ගේ පර්යේෂණාගාරයට රැගෙන යනවා. පරීක්ෂණ යන්ත්‍ර ක්‍රියාත්මක කරලා ප්‍රතිඵල එනතුරු ඔවුන් දෙදෙනා තම අතීතය ගැන කතා කරනවා. ඇබී ඇලෙක් ගැන අන්තර්ජාලයේ තිබූ නරක තොරතුරු කිහිපයක් කියනවා. එවිට ඇලෙක් තම අතීතයේ ලොකු වරදක් පිළිගන්නවා. මීට වසර කිහිපයකට පෙර ඔහු ප්‍රසිද්ධ ජීව විද්‍යාඥයෙක්. නමුත් ජනප්‍රියත්වය සහ මුදල් වෙනුවෙන් ඔහු පර්යේෂණ දත්ත වංචා කර තිබුණා. ඒ නිසා ඔහුගේ වෘත්තීය ජීවිතය සම්පූර්ණයෙන්ම විනාශ වුණා. එදායින් පසු ඔහුට තීරුණේ ප්‍රසිද්ධිය නොව විඥානාත්මක සොයා ගැනීම්වල සතුට තමයි ඇත්තටම වැදගත් කියලා. මේ අතර ඇබී තම උපන් ගම අතහැර යාමට හේතුව හෙළි කරනවා. ඇවරි සහ මරියාගේ දියණිය ඇගේ හොඳම යෙහෙළිය බව ඇය කියනවා. පාසල අවසන් වීමට ආසන්න කාලයේ සිදු වූ අනතුරකින් ඇය මිය ගිය අතර ඒ ගැන ඇබී තවමත් පසුතැවෙනවා. ඔවුන්ගේ සංවාදයේ අතරතුර පරීක්ෂණ යන්ත්‍රය හඬක් නිකුත් කරනවා. ප්‍රතිඵල දැකපු දෙදෙනාම පුදුම වෙනවා. බහලුමේ තිබූ කහපැහැති ද්‍රව්‍යය වගුරු බිමේ මියුටිජන් ද්‍රව්‍යයට බොහෝ දුරට සමානයි. එයින් ඔවුන්ට තේරෙනවා මේ ද්‍රව්‍යයේ කවුරු හරි හිතාමතාම වගුරු බිමට මුදාහර ඇති බව. එයයි වසංගතයට හේතුව විය හැකියි. ඇබී යෝජනා කරනවා එම සාම්පල රෝහලට රැගෙන ගොස් ප්‍රතිකාරයක් සොයා බලන්න. මේ අතර ලැප්ටොප් පරිගණකයේ තිබූ දත්ත පරීක්ෂා කළ ඇලෙක් තවත් වැදගත් තොරතුරක් සොයා ගන්නවා. තවත් රසායනික බහලුම් කිහිපයක ස්ථාන එහි සටහන් වෙලා තිබෙනවා. ඒවා වගුරු බිම පුරා විසිරී තිබෙනවා. තවත් ආසාදන සිදුවීම වළක්වන්න නම් ඒවා හැකි ඉක්මනින් එකතු කළ යුතුයි. ඒ නිසා ඔවුන් දෙදෙනා වෙන් වෙලා මෙහියුම ආරම්භ කරනවා. ඇලෙක් GPS ස්ථානානුව බෝට්ටුවෙන් ගමන් කරමින් බහලුම් එකතු කරන්න පටන් ගන්නවා. එහෙත් ඔහු දන්නේ නැහැ කවුරු හරි ඔහුව නිරීක්ෂණය කරමින් සිටින බව. හදිසියේම ඈතින් තවත් බෝට්ටුවක් මතුවෙනවා. එහි සිටින පුද්ගලයන් දැඩි ආලෝකයක් ඇලෙක් වෙත යොමු කරනවා. ඔහු කවුද කියලා බලන්න කලින්ම වෙඩි හඬක් ඇසෙනවා. වෙඩි උණ්ඩයක් ඇලෙක්ගේ සිරුරට වැදෙනවා. බරපතල තුවාල ලබන ඔහුට බීරෙන්නවත් බැරි වෙනවා. ඒත් ප්‍රහාරකයන් එතනින් නවතින්නේ නැහැ. සියලු සාක්ෂි විනාශ කරන්න ඔවුන් ඇලෙක්ගේ බෝට්ටුවට බෝම්බයක් විසි කරනවා. අවසාන ශක්තියත් එකතු කරගෙන ඇලෙක් වතුරට පනිනවා. ඊළඟ මොහොතේ දැවැන්ත පිපිරීමක් සිදු වෙනවා. වගුරු බිම පුරා ගින්න සහ දුම පැතිරෙනවා. ඈතින් සිටින ඇබීටත් එම පිපිරීම පෙනෙනවා. ඇලෙක් අමාරුවෙන් විරලට ගොඩ වෙනවා. නමුත් ඔහුගේ තුවාලා ඉතාමත් බරපතලයි. ඔහුට තවදුරටත් ඇවිදින්න බැරි වෙනවා. අවසානයේ ඔහු බිම ඇද වැටෙනවා. එවිට සිදුවන්නේ මුළු කතාමාලාවේම විශාලතම සිදුවීමයි.
වෙඩිපහරින් බරපතල තුවාල ලැබූ ඇලෙක් වගුරුබිමේ වෙරළට ගොඩ වෙලා අවසානයේ සිහිසුන්ව බිම ඇද වැටෙනවා. ඔහුගේ ශරීරයෙන් ලේ ගලා යනවා. ජීවිතය සහ මරණය අතර අවසන් සටනක් වගේ තත්වයක් ඇති වෙනවා. නමුත් එවිට වගුරුබිම තුල අසාමාන්‍ය දෙයක් සිදු වෙන්න පටන් ගන්නවා. අසල තිබූ ශාක සහ වැල් හෙමින් ඇලෙක්ගේ ශරීරයේ දෙසට ලං වෙනවා. මුලින්ම ඒවා ඔහු වටා එකතු වෙනවා. ඊට පස්සේ වැල් ඔහුගේ අත්, පා සහ පපුව වටා එතෙන්න පටන් ගන්නවා. සාමාන්‍යයෙන් බලද්දී ඒවා ඔහුව ගිල දමනවා වගේ පෙනෙනවා. නමුත් ඇත්තටම සිදුවෙන්නේ වෙන දෙයක්. වගුරුබිමේ ඇති අద్භූත බලය ඇලෙක්ව මරණයෙන් බේරා ගන්න උත්සාහ කරනවා. වැල් සහ ශාක ඔහුගේ ශරීරය තුළට විහිදෙමින් අමුතු ආකාරයේ එකතු වීමක් සිදු වෙනවා. මිනිස් සිරුරක් සහ වගුරුබිමේ ජීව බලය එකට මිශ්‍ර වෙනවා. මේ අතර ඇබි පිපිරීම සිදු වූ ස්ථානයට ළඟා වෙනවා. නමුත් ඇයට හමු වෙන්නේ විනාශ වූ බෝට්ටුවේ කොටස් විතරයි. ප්‍රහාරකයන් කිසිවකුත් එතන නැහැ. ඇලෙක්ගේ සිරුරක් නැහැ. ඔහු මිය ගියා කියලා අය හිතන්න පටන් ගන්නවා. ඊ අතරතුර මියුටේජන් ද්‍රව්‍යය වතුරට මිශ්‍ර වීම නිසා වගුරුබිම තවත් අසාමාන්‍ය ලෙස වෙනස් වෙනවා. වැල් වීගීන් වර්ධනය වෙනවා. දවැන්ත මුල් වතුර යටින් මතුවෙනවා. ඉක්වරම ඇබිගේ බෝට්ටුවටත් ඒවා පහර දෙනවා. බෝට්ටුව පෙරලෙන්න ආසන්න වෙනවා. අවසානයේ ඇබි වතුරට වැටෙනවා. බියටපත් අය විරල දෙසට පිහිනන්න පටන් ගන්නවා. නමුත් වැල් අය පසුපසින් එනවා. ඇයට බීරෙන්න තැනක් නැහැ. ඇය වනාන්තරය තුලට දිව යනවා. එහිදී අතුරුදහන් වූ නාවිකයෙකුගේ මල සිරුරක් අයට හමු වෙනවා. සියල්ල අවසන් වුණා වගේ පෙනෙන මොහොතේ හදිසියෙම වැල් නවතිනවා. ඊවා කිසියම් නොපෙනෙන බලයකින් පසුපසට ඇදගෙන යනවා වගේ ඇබි පුදුමයෙන් වටපිට බලනවා. ඉවත වතුරින් යමක් මතුවෙනවා. මුලින්ම පෙනෙන්නේ දවැන්ත අතක්. ඊට පස්සේ විශාල ශරීරයක්. අවසානයේ සම්පූර්ණ ජීවියාම ඇගේ ඉදිරියේ නැගී සිටිනවා. ඊය මිනිසෙක් නොවේ. ඊය සම්පූර්ණයෙන්ම ශාක, වැල් සහ වගුරුබිමේ ද්‍රව්‍ය වලින් සැදුණු යෝධ ජීවියෙක්. එහි මුහුණේ කොටස් අතරින් ඇලෙක්ගේ හැඩය තවමත් පෙනෙනවා. නමුත් ඔහු තවදුරටත් සාමාන්‍ය මිනිසෙක් නොවෙයි. ස්වෝම්ප් තිං උපත ලබා තිබෙනවා. ඇබි බියෙන් වෙවුලන්න පටන් ගන්නවා. ඇයට සිදුවෙන්නේ කුමක්ද කියලා හිතාගන්නවත් බැහැ. ඔහු තවමත් ඇලෙක්ද? නැත්නම් සම්පූර්ණයෙන්ම අලුත් ජීවියෙක්ද? වගුරුබිම තුල සංගවුණු රහස් මොනවාද? මෙම ප්‍රශ්න සියල්ලටම පිළිතුරු ලැබෙන්නේ ඉදිරි කොටස් වලින්. channel එක අදම subscribe කරන්න. වීඩියෝ එක හොඳ නම් like කරන්න, comment කරන්න. අනිත් අයට බලන්න share කරන්න.